වියට්නාමයේ මිනිසුන්ට වවුල් ගොවි පොළවල් පවා තියෙන බව ඔයා දන්නවද? මුලදී ඒක අමුතුවගේ පේනුණා. බොහෝ ගොවීන් මේ කාර්යය සිද්ධ කරනවා. ඔවුන් ඒ සඳහා වියලි තල්කොළ මිටි ඇතුළත එල්ලනවා. දහවල් කාලයේදී වවුලන් නිදා සිටියේදී නිහඬව එල්ලී සිටින අතර රාත්‍රියේදී ඔවුන් දඩයම් කිරීමට පියාසර කරනවා. එමගින් ස්වාභාවික පළතුරු වතු සහ කුඹුරු වල පලිබෝධකයන් අඩු වෙනවා. නමුත් ඒ හැම දෙයකටම වඩා මෙහි විශේෂත්වය නම් සෑම පැල්පතකටම යටින් වවුල් මල පහ එකතු කිරීමට විශාල දැල් සකස් කර තිබීමයි. මෙම පොහොරටිය ඉතා වටිනා ගුවානෝ ලෙස හඳුන්වනු ලබන අතර එය බොහෝ විට කෘෂිකර්මාන්තයේ දුඹුරු රත්තරන් ලෙසයි හැඳින්වෙන්නේ. එය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් සහ බොහෝ ශුද්ධ පෝෂක වලින් පොහොසත් වන අතර භෝග වේගයෙන් වර්ධනය වීමට, අස්වැන්න වැඩි කිරීමට, දුර්වල පස වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. මේ නිසා ගොවීන් වවුලන් හරහා ස්වාභාවිකවම පලිබෝධ පාලනයක් කරනවා පමණක් නොව මෙම වටිනා කාබනික පොහොර විකිණීමෙන් ස්ථාවර ආදායමක්ද උපයා ගන්නවා.